මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ නිව්කමර් කෙනෙක් විදිහට කැනඩාවේ සස්කෙච්වාන් වලට ආපු කෙනෙක්ට වැදගත් වෙන ෆැමිලි ඩොක්ටර් කෙනෙක් හොයාගන්න විදිය සහ ෆැමිලි ඩොක්ටර් කෙනෙක් නැති කෙනෙක්ට තියෙන ඔප්ෂන්ස් මොනවද කියලා මෙඩිකල් කෙයා ගන්න. මේ වෙබ්සයිට් එකෙන් අපිට පුළුවන් ෆැමිලි ඩොක්ටර් කෙනෙක් හොයාගන්න. ඊට කලින් ඔයාලා ඉන්න ඒරියා එකේ තියෙන මෙඩිකල් සෙන්ටර්ස් හොයාගන්න ඕන Google search කරලා. ඊට පස්සේ ඒ එන මෙඩිකල් සෙන්ටර්ස් වල රිවිව්ස් බලන්න අනිවාර්යෙන්ම ඒක ලොකු හෙල්ප් එකක් වෙනවා. මෙඩිකල් සෙන්ටර්ස් වල වෙබ්සයිට් වල තියෙනවා ડોක්ටර්ස්ලාගේ නම්. අපිට පුළුවන් මේ වෙබ්සයිට් එකේ ඒ ડોක්ටර්ස්ලාගේ නම් සර්ච් කරලා ડોක්ටර්ස්ලාගේ ඩීටේල්ස් හොයාගන්න. අපිට ගොඩක් ඩීටේල්ස් හොයාගන්න පුළුවන් qualifications ඒ ડોක්ටර්ස්ලාගේ අනිත් එක disciplinary actions අරගෙන තියෙනවද ඒ වගේ ගොඩක් විස්තර හොයාගන්න පුළුවන්. ඒ විදිහට අපි select කරගන්න ડોක්ටර් කෙනෙක් අපිට පුළුවන් මේ මෙඩිකල් සෙන්ටර් එක contact කරලා ඒ ડોක්ටර් new patients ලාව accept කරනවද කියලා දැනගන්න. නැත්නම් procedure එක මොකක්ද කියලා දැනගන්න. ඊට අමතරව 811 dial කරලා health services සම්බන්ධ details ගන්න පුළුවන්. ෆැමිලි ඩොක්ටර් කෙනෙක් හොයාගන්න කලින් අපිට මෙඩිකල් කෙයා ගන්න වුණොත් තියෙන ඔප්ෂන් එක තමයි walk in clinic. ඔයාලා ඉන්න ඒරියා එකේ මෙඩිකල් සෙන්ටර් සර්ච් කරලා ඩොක්ටර් කෙනෙක්ව මීට් වෙන්න පුළුවන්. හැබැයි මේකෙදි වේටින් ඉන්න වෙනවා. ඔයාලට කොලෙස්ටරෝල් ලෙවල් එක වගේ චෙක් කරගන්න ඕනි නම් ඩොක්ටර් කෙනෙක් මීට් වෙලා රික්විසිෂන් ෆෝම් එක අරගෙන ලැබ් එකකට ගිහින් තමයි ටෙස්ට් එක කරගන්න ඕන. ඒකෙදි ඩොක්ටර්ට කන්වින්ස් කරන්න ඕනේ ඔයාට කොලෙස්ටරෝල් චෙක් කරගන්න ඕන ඇයි කියලා. ඔයාලා අනිවාර්යයෙන්ම මේ MySask Health Record app එක install කරගන්න. මේකෙන් ඔයාලට health reports, prescriptions, lab results බලා ගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. තවත් මේ වගේම වැදගත් වීඩියෝ එකක් අරන් ආයෙත් එන්නම්. Thank you වීඩියෝ එක බලුවට.